ඉතින් ගයිස් මම මේ දැන් යන්නේ කටාර එකේ තියෙන ලස්සනම පාක් එකට. ඒ තමයි මියා පාක් එක. මම මේ ගමන යන්නේ මියුසියම් ඔෆ් ඉස්ලාමික් ආර්ට් ගමනින් පස්සේ. ඒ කියන්නේ මියුසියම් එක තියෙන්නේ මේ ළඟම තමයි. ඔයාලට මෙතෙන් එන්න පුළුවන් කලින් විදියටම ගෝල් ලයින් එකේ කටාර් නැෂනල් මියුසියම් ස්ටේෂන් එකට ඇවිත් එක්සිට් වෙලා M315 බස් එක. ඉතින් මේ පාක් එක එන්ට්‍රි ෆී වගේ 24 hour open. මේ පාක් එකේ ඇවිදින්න මන්තියේ තියෙනවා ජොගින් ටැක්ස් වෙනම තියෙනවා බයිසිකල් ලයින් වෙනම තියෙනවා. ඒ වගේම පොඩි ළමයින්ට ප්ලේ ඒරියාස් ඒවත් වෙනම තියෙනවා. මෙයාලා නම් ඉතින් ටිකක් අසරණව තමයි ඉන්නේ. මොකද මේ කාලේ ටිකක් ප්‍රශ්න වෙන නිසා. ඉතින් මේ පාක් එක ටිකක් දිගට විහිදිලා තියෙනවා. ඔයාලට ඉඳගෙන අමාරු නම් අප්කාර තියෙනවා ඒ වගේ ඔයාලට යන්න පුළුවන්. ඉතින් පාක් එකට ඇවිල්ලා කාර් එක යන්න ඕනේ නෑ. වයින් යන එක තමයි වඩාත්ම හොඳ. තිබුණට සිතන මාසයේ මේක මිනිස්සුන්ගේ පිරලා යනවා ඉතින් දකින්නවා. මෙයා පාකේකට යන අතරමඟ මෙයා පාක් එකේ මේ විදියට මේ පූසෝ නම් ගොඩාරියක් ඉන්නවා. මේකට තව ටික කාලයක් යද්දී පූසෝන්ගේ නැත්තම් කැට් පාක් කියලා හරි නැත්තම් පූස් පාක් කියලා හරි මකර ඒ විදිහට නමක් හැටියට දන්නේ නැහැ. මේ ගොඩක් ඉන්නවා පූසෝ. මම ඉරිසිලක් දැක්කා. දැමුත් ඉන්නවා. සමහරට මෙතනට කට්ටිය ගොඩක් එනවානේ. කට්ටිය ගොඩක් එන නිසා මේ සමහරට ඒ කෑම දාලා කට්ටිය කෑම කියනවා. මෙතන ඉඳන් කනවානේ. සමහරට ඒ කට්ටිය කියන කෑම දාලා ඒ කෑම වලට පුරු වෙලා මේ සමහරට මෙතන ඉන්න වෙන්න පුළුවන් නේ. මේ විදිහට කඩ තියෙනවා. කඩ දෙකක් විතර පාස් වුණා. මේ තව තියෙනවා ඉස්සරහට තියෙනවා. දැන් මේ කාලේ මම හිතන්නේ රස්නේ ගොඩක් වැඩි. පේනවනේ මගේ දාඩි. මේ හියුමිඩිටි එක අද වැඩි ඒ නිසා පොඩ රස්නේ තියෙනවා. ඒ නිසා මේ කඩව එහෙම වහලා දැන් කට්ටිය පාක් එකට එන එකත් අඩුයි. ඒ නිසා මේ කඩවලුත් වහලා තියෙන්නේ. මේ ෆ්‍රී දවස් වලට ඇත්තටම මෙතන කට්ටිය ගොඩක් එනවා. දැන් මේ දවස්වල අර රස්නේ වැඩි ගමන නිසා තමයි මේ ටික වහලා තියෙන්නේ. මේ විදිහට මේ සෙනග අඩුවෙන් තියෙන්නේ. ඇත්තටම ගොඩක් රස්නේ මේ දාඩිය දාලා තියෙන එක මම කල්පනා කරා යනවද නැද්ද කියලාත්. නමුත් අපේ මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුව නිසා දාඩිය දමාගෙන හරි යනවා. කියලා හිතාගෙන තමයි මේ යන්නේ. නැත්නම් ඇත්තටම දාඩියේ මහන්සියක් නෑ. අර දාඩිය තමයි තියෙන්නේ. මේ කාලේ ගොඩක් රස්නේ. සාමාන්‍ය විදියට බහින්නේ නෑ මිනිස්සු. මම මේ වීඩියෝ කරන්න ඕනිකමට පාට එක තැන් අලුත් තැන් දැකලා නැති තැන් අලුත් දැනුමට දේවල් හොයන්න ඇවිදින්න කැමති කට්ටියට තමයි මේ වීඩියෝ එක දාන්නේ. ලස්සන මේ පැත්තක් පාක් එක ෆ්‍රීඩම් එක තියෙනවා හොඳටම. අර දැන් මම ආපු කාලේ ආපු දවස ආපු ටයිම් එක තමයි අවුල තියෙන්නේ. දැන් දෝහායේ සිටි එක ලස්සනට පේන සුපිරිම තැනක් කිව්වොත් හරිම. අද view එක වුණත් අඩුයි. නැත්තම් මේක ලස්සනට දෝහා සිටි එක ලස්සනට පේන තැන තමයි මේක මියා පාක් එකේ මේ හරි කියන්නේ. තව ඉස්සරහට මම යන්නම් තව ටිකක් ඇවිදගෙන යන්න දෙනවා. එතන ගියාම මුළු පළාතම පේනවා. බලමු තව ඉස්සරහට ගිහින්. මියා පාක් එකේ මේ තියෙන පාරේ කියන්නේ මුහුදත් එක්කම මේ වටේට රවුමට වගේ තියෙන සයිඩ් එකේ
දෙපැත්තේ ලස්සනට මේ රටින්දි ගස් තියෙනවා. ලස්සනට රටින්දි ගස් තියෙනවා. ඒක මාරම ලස්සනයි. දැන් මේ කාලේ නම් මේ රටින්දි ඇදිලා ඒවා හොඳ ගත්ත දැන් කපන්න පුළුවන් කාලේ තමයි මේ ඉන්නේ. මේ ගෙඩි ටික තේරෙම හොඳයි. දිගටම රටින්දි තියෙනවා. මේ පාක් එකේ සීතල මාසවල සතියන්තේ පොඩි බසාර එකක් තියෙනවා. ඒකේ තියෙනවා එක එක ෆුඩ් අයිටම්, ඊට පස්සේ රෙදි, එහෙම ඊට පස්සේ අත්කම් නිර්මාණ, ඒ වගේ දේවල් එතන තියෙනවා. ඒ වගේම එක්සිබිෂන් එහෙමත් මේ පාක් එකේ ගන්නවා. මම මේ පාක් එකේ ඇවිදගෙන ආවේ එක පැත්තකට වෙන්න විතරයි. තව මට දුර මේක යන්නත් පුළුවන්. නමුත් මම හිතුවා සීතල මාසෙක මේ පාක් එක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන ඉන්න ඕනේ කියලා. බලන්නකෝ හරි ලස්සනට දෝහා සිටි එක පේනයි අපූර්ව. ඉතින් මේ පාක් එකේ වැඩි කාලයක් මම ගත කරේ නෑ මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක. තවත් තැනකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අතට සමු ගන්නවා. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.